Hello world. I am Lara MD, the world's best JavaScript WhatsApp bot. Lara MD developed by Sadisha. This is Lara MD version 3.5 command list. Reply below the number you want to select with category. Thank you. හරි guys, ඉතින් අපි බලමු කොහොමද RMD deploy කරගන්න කියලා. ඉස්සෙල්ලා RMD repo එකට යන්න ඕන. ඒ repo එක RMD channel එකේ ඇති. මම මේ YouTube video එකේ description එකේ දාලා තියන්නම් ඒක. මේ විදිහට ඔයාලා RMD repo එකට යන්න ඕන. මේ තියෙන RMD repository එක මේක ඔයාගේ web browser එකේ Chrome එකෙන් open කරගන්න. ඒ open කරලා මෙතන තියෙන ටික් තුන touch කරලා මෙතන desktop site කියන එකට ටික් එක දාගන්න friends. ඊට පස්සේ මේ විදිහට desktop mode එකෙන් open වෙනවා මේක. ඒකට lazy වැඩේ. පස්සේ මේ මෙතන තියෙන පෝක් කියලා බටන් එකක්. ඒක ඔයා මේ විදිහට ටච් කරගන්න. ඊළඟට මේ විදිහට ලෝඩ් දෙයි. ඊට පස්සේ මෙතන create poke කියන කොළ පාට බටන් එක ටච් කරගන්න. හරි ඊළඟට මේ විදිහට වාගේ රිපෝ එක බලන්න පුළුවන්. හරි friends, දැන් bot එක WhatsApp එකට connect කරගන්න තියෙන්නේ අපිට. ඒකට ඉස්සෙල්ලා අපිට season ID එක ගන්න ඕන. season ID ගන්න මේ මෙතන පල්ලෙහාට පොඩ්ඩක් මේ විදිහට
season ID server 1 2 කියලා දෙයක් තියෙයි. මේකෙන් server 2 කියන එක මේ විදිහට ටච් කරගන්න. ඊළඟට මෙතන pairing code කියන එක උඩ ටච් කරගන්න. ඊළඟට මෙතන ඔයාගේ WhatsApp number එක type කරගන්න ඕන bot එක connect කරන. ඊළඟට මෙතන enter button එක ටච් කරගන්න. ඊළඟට මේ මෙතන එන code එක ඔයා WhatsApp එකේදී notification එකක් පෙන්නනවා. ඒක උඩ මෙහෙම ටච් කරලා අර code එක type කරගන්න ඕනේ. මේ විදිහට මෙතන විනාඩි 2ක් විතර ඉන්න මේ විදිහට කනෙක්ට් වෙනකම්. මෙතන ඊට පස්සේ ආඩම කැමති නමක් දෙන්න බිස්නස් WhatsApp තියෙන කට්ටිය විතරයි මේ විදිහට එන්නේ. සේව් කරගෙන ඊට පස්සේ බලන්න ඔයාගේ නම්බර් එකෙන් මේ විදිහට මැසේජ් එකක් ගිහිල්ලාද මේ විදිහට ඒක මේ උඩම තියෙන ඔයාගේ සීසන් ID එක මේක අපි කොපි කරගන්න මේ විදිහට ටච් කරලා notepad එකට ඊට පස්සේ අපි ආපහු අපේ රිපෝ එකට යන්න ඕන ඊට පස්සේ මේ විදිහට රිපෝ එකට ඇවිල්ලා මෙතන setting.js කියන ෆයිල් එක උඩ මේ විදිහට ටච් කරගන්න හරි මේ තියෙන්නේ බොග්ගේ settings ටික මේ ටික අපිට කැමති විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන් ඒකට මේ මෙතන මේ පැන්සලක් වගේ අයිකන් එකක් තියෙයි ඒක උඩ මෙහෙම ටච් කරගන්න ඊළඟට මෙහෙම ලෝඩ් වෙනවා ඉන්නකොට ඊළඟට එතන උඩම තියෙනවා season ID කියලා එකක් add your season ID මෙතන තමයි අර අපි කොපි කරගත්ත season ID එක මෙන්න season ID එක දාගන්න ඕනේ මේ විදිහට මෙතන your season ID කියන එක අයින් කරලා ඊයර කොපි කරගත්ත season ID එක මේ විදිහට දාගන්න ඕනේ හරි ඊළඟට අපිට බොට්ගේ settings ටික වෙනස් කරගන්න තියෙන්නේ මෙතන prefix එකට කැමති එකක් දාගන්න dot එක නැතුව එක කැමති එකක් දාගන්න පුළුවන් මම dot එක දාලා තියෙනවා ඊළඟට මෙතන ඕන number එක ඔයාගේ WhatsApp number එක දැන් developer number එකටත් ඔයාගේ number එකක් දාගන්න auto release status true status react true status reply false අය කැමති නම් true දාගන්න පුළුවන් එතකොට මොඩ් එක පබ්ලික් දාලා දෙනවා ඔයාලා ප්‍රයිවට් ඉන්බොක්ස් ගෲප් වගේ දාන්න පුළුවන් auto voice true දාලා දෙනවා sticker false reply true auto react false දාලා custom react true දාලා දෙන්නේ ඔයාලා මේ විදිහට කැමති react කරන ඕන emoji ටිකක් දාගන්න පුළුවන් මම මේ විදිහට heart ටිකක් දාලා තියෙනවා fake recording true auto typing false anti link anti bad වගේ ගොඩක් ඒවා තියෙනවා ඉතින් මට එහෙම වෙනස් කරන්න ඕනේ නැහැ ඉන්බොක්ස් බ්ලොක් එකක් තියෙනවා ඒක මම false දාලා දෙන්නේ anti delete true දාලා තියෙනවා මේ විදිහට setting ටික හදාගෙන කැමති විදිහට ආයෙ මෙතන උඩම තියෙනවා commit changes කියලා කොළ පාට බටන් එක ඒක ඔයා ටච් කරගන්න ඕනේ ඊට පස්සේ මේ මෙතනත් commit changes කියන එක උඩ ටච් කරගන්න ඕනේ දැන් ඔයාගේ setting ටික හරි ඊළඟට දැන් ආයෙ මේ මෙතන code කියන එක උඩ ටච් කරගන්න දැන් හරි දැන් අපිට බොඩ් එක ඩිප්ලොයි කරගන්න තියෙන්නේ
ඒකට මේ විදිහට පල්ලෙහාට යාම මේ විදිහට ඩිප්ලොයි කියලා තියෙනවා. ඔයාලට මේවයි සල්ලි කියලා තමයි ඩිප්ලොයි කරගන්න වෙන්නේ. Heroku ඩිප්ලොයි කරගන්න පුළුවන්. Apple IT Core ඉතින් ඒවයි සල්ලි දීලා තමයි දැන් ඩිප්ලොයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඔයාලට ෆ්‍රී හදාගන්න ඕන නම් මේ විදිහට workflow එකේ ඩිප්ලොයි කරගන්න පුළුවන්. ඒකට මෙන්න මේ කෝඩ් එක ඔයා කොපි කරගන්න ඉස්සෙල්ලා මේක ටච් කරලා මේ විදිහට ඒක කොපි කරගන්න. ඊළඟට මෙතන මෙන්න මේ දාන ලකුණක් තියෙයි. ඒක මේ විදිහට ටච් කරගෙන එතන create new file කියන එකට ටච් කරගන්න. ඊළඟට මේ විදිහට කියලා ලෝඩ් වෙලා මෙතන මේ මම ටයිප් කරන එක හරියට ටයිප් කරගන්න නැත්නම් වැඩ කරන්නේ නැහැ. ඩොට් එක තියලා අනිවාර්යෙන් ඩොට් එක තියන්න. සිම්පල් අකුරෙන් මේ විදිහට GitHub කියලා ටයිප් කරලා මේ විදිහට ඇලෙයිර ටයිප් කරලා සිම්පල් අකුරෙන් බොස් මේ විදිහට ටයිප් කරලා ආයල ඉර ගහලා සිම්පල් අකුරෙන් deploy.yml මේ විදිහට මෙහෙම ටයිප් කරගෙන මේ ටික හරියට ටයිප් කරගන්න නැත්නම් වැඩ කරන්නේ මේ මෙතෙන්ට අර කොපි කරගත්ත කෝඩ් එක පේස්ට් කරගන්න ඕන. මේ විදිහට පේස්ට් කරගෙන හරියට මේ ටික ටයිප් කරලා මෙතන කොළ පාට බටන් එක මෙහෙම ටච් කරගන්න commit changes කියන ආයෙ මේ විදිහට ආයෙ මෙතන කොළ පාට බටන් එක ටච් කරගන්න. ඊළඟට මේ මෙතන action කියලා තුන්වෙනියට තියෙන එක ටච් කරගන්නවා. ඊළඟට මේ එක ලෝඩ් වෙයි. ඊළඟට මේ විදිහට තමිලි පාට බටන් එකක් එක්ක මේ විදිහට create කියලා එකක් පෙන්නයි. ඒක ඔයා ටච් කරගන්න. ඊළඟට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක පොඩ්ඩක් වෙලා ඉන්න. ඊළඟට මෙතන මෙහෙම තැඹිලි පාට බටන් එකක් පෙන්නයි. ඒක මෙහෙම ටච් කරලා ආයෙ වාරයක් ඒක උඩ ටච් කරන්න. ඊළඟට මෙතන ලොගෝ එක බලා ගන්න පුළුවන් බොට්ගේ. තාම බොට් ඉන්ස්ටෝල් වෙන ගමන් ඉන්නේ. පොඩ්ඩක් වෙලා යයි. හරි මේ විදිහට කනෙක්ටින් හරි මේ විදිහට බොට් එක කනෙක්ට් වුණා කියලා ඔයාලට පේනවා. මේ රෝ එකක් නැතුව බොට් එක කනෙක්ට් වුණා. ඉතින් බලමු WhatsApp එකට බොට් වැඩ කරනවද කියලාද. ඉතින් WhatsApp එකේ ගියාම මේ විදිහට කනෙක්ටඩ් මැසේජ් එකක් ගිහිල්ලා ඇති බොට් settings එක. අපි කමාන්ඩ් එකක් ගහලා බලමු බොට් වැඩද කියලා. not alive බොට් වැඩ මේ විදිහට ඇලවු මැසේජ් එක ගියා. තව එකක් ගහලා බොට්ගේ මෙනු එක නම් බලමු අපි. කිසි අවුලක් නැහැ. බොට් ගොඩක් ස්පීඩ් එකට වැඩ කරනවා. හරි වැඩේ හරි. ඔයාලට ඔයාලගේම කියලා WhatsApp bot කෙනෙක් හදා ගන්න ඕන නම් මේ මට මැසේජ් එකක් දාන්න. මේ රුපියල් 500කට වගේ මේ WhatsApp bot base එකක් හදලා දෙන්න පුළුවන්.
ප්ලගින්ස් නැතුව WhatsApp එකට කනෙක්ට් වෙන විදිහට හදලා දෙන්න පුළුවන් ප්ලගින්ස් ටිකක් ඕනම් ඔයාලට පස්සේ දෙන්නම් මම. එහෙම තමන්ගේම කියලා බොට් කෙනෙක් හදාගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. මේ රුපියල් 500කට වගේ හදලා දෙන්න පුළුවන් බේස් එකක්. එහෙනම් ඉතින් එච්චරයි. අනිවාර්යෙන් channel එක subscribe කරන්න. subscribe 500 ගන්න පොඩ්ඩක් support එකක් දෙන්න friends. එච්චරයි කියන්න තියෙන්නේ. හැමෝටම සුබ දවසක් කියන්න.